ඉක්මන් කරන්න යාළුවනේ. රෑ වෙන්න කලින් මේ දේවාලේ සරසන වැඩේ අපි ඉවර කරන්න ඕනේනේ. ක්‍රිෂ්ණා අද කාල රාත්‍රී පූජාවෙන් නපුරු ආත්මවල බලපෑම් නැති වෙලා යනවා. ඒත් අපි මේ යාළුවන්ට කැමි නිදහස් හම්බෙන්නේ කවදද? මම යනවා මේ පන්දන් ටික පත්තු කරන්න. බලන්නකෝ ඔයාලා අද වැඩේ ලස්සනට කරලා තියෙනවා. අද කාලරාත්‍රී පූජාව ගොඩාක් ලස්සනට තියෙයි. මේ මොකද රජතුමනි අපිට කාලරාත්‍රිය වගේ දවසක් උදා වෙනවනේ. ඉතින් අපිට ඒ ළමයාව ලෙහෙසියෙන් ඉවර කරන්න පුළුවන්නේ. ඉතින් ඇයි මේ නිකන් ඉන්නේ? මේ මොකද්ද වෙන්නේ යන්නේ රජතුමනි? ලොකුම ලොකු විපතක් වෙන්න යන චාරු අසුරයෝ. ඒත් ඒක අපිට නම් නෙමෙයි වෙන්නේ. ඒ ළමයටයි වෙන්නේ. මේ තමයි කරදරවල ලොක්කා සංකුටා. කංස් රජතුමාට ජය වේවා. මට ජය ලැබෙන්න නම් සංකුටා ඔයා අහස පොළව අග්නි ජල වායු කියන මේ පංච මහා ශක්තියින් ඔයාගේ වසඟයට අරගෙන මගේ සතුරව විනාශ කළා දාන්න ඕනේ. ඔයාගේ පූජාවට ඕන දේවල් වර්ධන පර්වතයේ ගුප්ත ගුහාවේ සූදානම් කරලා තියෙන්නේ සංකුටා. දැන් ඔයා ඉක්මනටම එතෙන්ට ගිහිල්ලා ඒ පූජාව කරන්න පටන් ගන්න. ඊට පස්සේ මගේ මරුවගේ විනාශය ස්ථිරයි. එහෙමයි රජතුමනි. මේ අග්නි ආලෝකෙන් සියලු දෝෂ දුරු වේවා. සෙත සාන්තිය උදා වී විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා. මේ අග්නි ආලෝකෙන් සියලු දෝෂ දුරු මහා පංච ශක්තියනි මම සංකුටා ඔබව ආමන්ත්‍රණය කරනවා. එන්න මා තුළට පැමිණෙන්න. පංච ශක්තියින් මා තුළට ඇතුල් වන්න. ඕම් සාමවදු මහා බල පැමිණෙන්න. ඕම් ශක්තිය පැමිණෙන්න. මහා බල වස්තු එකතු වන්න. මහා බල වස්තු එකතු වන්න. ඕම් මා පංච ශක්තියින් එකතු වන්න. විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා. එකපාරටම මේ කාලගුණය වෙනස් වුණේ කොහොමද? මේ මොකද්ද මේ වෙන්නේ? හැමෝම පිටිපස්සට වෙන්න. මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පංච ශක්තියින් ක්‍රෝධ වුණාම. මොනව ක්‍රෝධ වුණාම මං දැම්ම සංසුන් කරන්නම්. මගේ බල වැඩ කරන්න නැත්තේ ඇයි? මට පේන්නේ මේක පිටිපස්සේ ලොකු බලයක් තියෙනවා වගේ. ක්‍රිෂ්ණා අපිව බේරගන්න. බේරගන්න. ක්‍රිෂ්ණා බේරගන්න.
කවුද ගෝවර්ධන පර්වතයේ ඉඳන් මෙහෙම වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ? අයියේ මේ දැම්ම හැමෝම දේවාලය ළඟට ගෙනියන්න. මං ඉක්මනට එන්නම්. හොඳයි ක්‍රිෂ්ණා. පංචශක්ති පවත්වා. එහෙනම් මේ හැම භූකම්පනයකටම හේතුව මෙයා තමයි. ඒ දේවල් නවත්තන්න නම් මට මෙයාව නැගිට්ටවන්නම වෙනවා. ඕම් පංචශක්ති පවත්වා. ඕම් පංචශක්ති පවත්වා. ඕම් පංචශක්ති පවත්වා. ඕම් පංචාරක්ෂක ශක්තිං ඕක නවත්ත ගන්නයි කිව්වේ. හැමෝම කියන්නේ මගේ බටනලා සද්ද ඇහුනම හිත සංසුන් වෙනවා කියලා. ඔයා ඒකට කැමති නැත්තම් මං ඒකට සමාව ඉල්ලනවා. ඔයා මට ලොකු බාධාවක් කළා. දැන් ඉතින් ඒකට ඔයාට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ ඔයාගේම ප්‍රාණයෙන් ළමයෝ. ක්‍රිෂ්ණා ඔයා කොහෙද? යශෝදා අපි මෙතන ඉන්න එක ආරක්ෂිත නෑ. එන්න අපි දේවාලයට යමු. ක්‍රිෂ්ණා එයි. යශෝදා! යශෝදා! බල්රාම් ඉක්මනට ගිහිල්ලා ලණුවක් කරන් එන්න. එහෙමද? දැන් අපි බලමු ඔයා මගේ පංච ශක්තියින් වලින් බේරෙන්න කොහොමද කියලා ළමයෝ. අග්නේ. එතකොට ඔයාදේ ළමයා කන්ස් රජතුමාගේ මාරය එතකොට ඔය උද්දච්ච ළමයාද? ඒත් ඉතින් ඔයාට අද නම් මගෙන් බේරෙන්න වෙන්නේ නෑ ළමයෝ. ඔයා මගේ කාලේ ගොඩක් නාස්ති කරලා ඉවරයි අසුරයෝ. මගේ මේ පංච ශක්තියින් කොහෙද මේ යන්නේ? කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ? මගේ පංච ශක්තියින් ටික ඔයාට ලැබිලා මේ ඔය කවුද ඔයා? මම මේ නන්දගමේ පුංචි ළමයෙක් අනේ. එහෙමයි හැමෝම මාව දන්නේ. අනේ මාව අතාරින්න. මේ පංච ශක්තියින්ගේ බලය ඔයා දන්නේ නෑ. ඒත් දැන් ඔයාට ඒක දැනගන්න පුළුවන් වෙයි. ඒක නතර වුණා නේද? ඉක්මනට හැමෝම ඉක්මනට අදින්න. බේරගන්න ක්‍රිෂ්ණා! බේරගන්න!
අම්මේ ඒ සිද්ධ වෙච්ච ලොකු භූමිකම්පාව හින්දා ලොකු විනාශයක් තමයි වෙන්න ගියේ. ඒ මොකක් වුණත් අපේ දේවල්ට කිසිම හානියක් වුණේ නැහැ. මේක නම් ඉතින් දෙවියන්ගේ චමත්කාරයක් තමයි. මේ අග්නි ආලෝකෙන් සියලු දෝෂ දුරු වේවා.